ආයිබෝවන් ටික දවසකට පස්සේ අද ආයිත් ඔබ හමුවට ඇවිල්ලා ඉන්නේ අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න. මොකද්ද මේ දැන් ජනාධිපතිවරණයේ තියලා මහමැතිවරණයේ තියලා පළාත් පාලන මැතිවරණයක් තිබිලා තියෙන්නේ. පවත්වලා ඉවරයි. ඊළඟට ඉතුරු වෙලා තියෙනවා තව එක ඡන්දයක්. ඒක තමයි පළාත් සභා ඡන්දය. ආණ්ඩුව අතරම ජනාධිපතිවරණයට ඉස්සල්ලාම මැතිවරණයේ වේදිකාවේදී දීපු පොරොන්දුවක් තමයි ඒ වෙනකොට නවත්තලා තිබ්බ පළාත් සභා මැතිවරණය රාජ්‍ය නිලධාරීන් යටතේ පාලනය වෙන පළාත් සභාව නැවත දේශපාලන අධිකාරී යටතට පත් කරන්න පළාත් සභා මැතිවරණය තියෙනවා කියලා. නමුත් දැන් පළාත් පාලන මැතිවරණයේ ආණ්ඩුවේ තිබ්බ දැඩි නායෑමත් එක්ක ඡන්දපදනමේ නායෑමත් එක්ක අපි දැක්ක බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියන එක පාර දැන් ඡන්ද ඉවරයි කියන කතාව. හැබැයි මතක තියාගන්න ඕනේ ආණ්ඩුව දීප පොරොන්දු එකක්වත් ආණ්ඩුවට අමතක වුණාට ජනතාවට අමතක වෙලා නැහැ. ඒකින්ද මේ වෙලාවේ ජනතාව විදියට අපි සිවිල් සංවිධානයක් විදියට අපි කැමති ආණ්ඩුවට මේ කාරණය මතක් කරලා දෙන්න. එකක් තමයි ආණ්ඩුව අපි අහන ආණ්ඩුව පළාත් සභාවලට එකඟද නැද්ද? ඍජු පිළිතුරක් දිය යුතුයි. ඔව් හෝ නැහැ වගකිය යුත්තේ. හොඳයි. ඔබලා ඔව් කියලා කියනවා නම් අපි කියනවා ආණ්ඩුවට වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න එහෙනම්. පළාත් සභා මැතිවරණය පවත්වලා ඒ ආකාරයට ඒ පාලනය මධ්‍යගත කළා පළාත් සභාවලට බලතල ලබා දීලා ඒ කාර්ය කරගෙන යන්න. මොකද ඒක ව්‍යවස්ථාවේ අන්තර්ගතයක් බැවින් මේ වෙන විට. නමුත් ආණ්ඩුව පොරොන්දු වෙච්ච පරිදි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැතුව කල්ලාදිමි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ආණ්ඩුවට කියනවා එහෙනම් වාම පළාත් සභා ක්‍රමයට ඔබ කැමති නැත්තම් කරුණාකරලා 13 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය ව්‍යවස්ථා සංශෝධනය මේ සංශෝධනය නැවතවරක් අකුලලා පළාත් සභාව විසිරුවා හැරලා මොකද ඔබට ජනතාව මේ වෙනකොට බලය දීලා තියෙන්නේ ඒ ආකාරයේ ක්‍රියාමාර්ගයකට යන්න කිසිම ගැටලුවක් නැතුව. ඒකත් අපි ජනතා ආණ්ඩුවට කියනවා එහෙනම් වහාම පළාත් සභාව විසිරුවා හරින්න. එහෙම නැත්නම් ඔබතුමාලා කැමති නම් පළාත් සභා ක්‍රමයට වහාම පළාත් සභා මැතිවරණය තියන්න. අපි ආණ්ඩුවේ ඍජු පිළිතුරක් බලාගෙන ඉන්නවා. ස්තුතියි.